මේ මැදවච්ච ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 48 අනේකට්ටිය ග්‍රාම සේවා වසමේ පිහිටි මහ කෝන්ගස්කඩ ගම්මානයයි. මේ ගම්මානයේ අක්කර 50ක වනාන්තර ඉඩමක් ගොවිබලක් සඳහා බදු දීමේ අරමුණින් පසුගිය කාල සීමාව තුළ එලි පෙහෙලි කිරීම සිදු කර තිබෙනවා. කිසිදු ලිඛිත අවසරයකින් තොරව නීති විරෝධීව සහ අත්අනුමතික ලෙස අවුරුදු 30ක කාලයක් සඳහා මෙම ඉඩම බදු දීමට අවසර ලබා දී ඇති බවටයි ගම්මුන් පවසන්නේ. මෙම වනාන්තර ප්‍රදේශය එලි කිරීමේදී වටිනා ශාක රැසක් විනාශ කර ඇතැයිද ගම්පැසියන් චෝදනා කරනවා. මීට කලින් ඒවාගේ සෑහෙන්න පුච්චලා තිබ්බා. වටිනා කියන ගස් පුච්චලා තිබ්බා. ඔවුන් මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන්ගෙන් විමසීම් කළද මේ වනතෙක් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බවටද ඔවුන් චෝදනා කරනවා. මේ හේතුවෙන් ගම්වැසියන් එක්ව විරෝධතාවකද නිරත වුණා. ඉතින් වගකීම් අපි මේ ගැන අහනකොට ඒ අය නිහඬයි. නීතිමය අවසරයක් ලබා දුන්නු ස්වභාවයක් අපට පෙන්වන්න ඒ අය අපොහොසත් වුණා. ඒ වගේම දැනගත් ප්‍රමාණය වාචිකව ලැබිච්ච අවසරයකට තමයි මේ අය මේ එලිපෙහෙලිකම් සිද්ධ කරලා. මේ භූමියට ආවරණය වෙලා තියෙනවා ඇතෑවැටුණු වැවට වතුර ගලාගෙන යන ජල පෝෂක ප්‍රදේශය. ඇල මාර්ග දෙකක් මේ භූමියට ආවරණය වෙලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමා මේ ක්‍රියාවේදී අත්අනෝමතිකව කටයුතු කරන බව එතුමා ඇතුළු ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත නවරත්න මහත්මයා මේ අයගේ දැඩි තීන්දුවක් මත තමයි මේ කටයුත්ත ලහිලහියේ සූදානම් වෙන්නේ. ඊයේ පෙරේදා අපේ නායක හාමුදුරුවන් සමග මේ සියලු දෙනා එකතු වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එහිදී අපට දීලා තිබුණේ සංවර්ධන කමිටුවේ සාකච්ඡාවක්. නමුත් අපි සංවර්ධන කමිටුවේ සාකච්ඡාවට ගත්තේ නැහැ. එතුමන්ලාගේ ඔෆිස් එක ඇතුළට අපි සියලු දෙනා ගෙන්නලා සුසන්ත කුමාර නවරත්න සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් ඒ අයගේ අත්අනෝමතික ක්‍රියාව තවත් සාර්ථක කරගන්න උත්සාහ දරුවා. මිසක අපට නිසි විසඳුමක් ලබා දෙන්න කිසිසේත්ම කටයුතු කරේ නැහැ. අපි මේ ස්ථානයට ගිහින් බලනකොට හැම තැනම ගස් කපලා විනාශ කරලා දාලා තියෙනවා. ඒ වගේම ඒ ගස්වල මූලික කොටස් පස් වලින් ආපහු ඒගොල්ලෝ වහලා තියෙනවා. අප මේ සම්බන්ධයෙන් බැදවච්ච ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ කිසිදු ආකාරයක නීති විරෝධී ක්‍රියාවක් සිදු කර නොමැති බවයි. අපිට සතුට ගොවිපලක් සහ තෝලා ව්‍යාපෘතියක් සඳහා අපිට ඉල්ලීමක් ලැබුණා. ඉතින් අපි මේ සඳහා සුදුසු ඉඩමක් ලෙස හඳුනාගත්ත ඔය කියන ඉඩම මුලින්ම කළේ මෙම ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව තීරණයක් ගත්තා මෙම ඉඩම අදාළ ව්‍යාපෘතිය සඳහා ලබා දීම සුදුසුයි කියන එක. මෙම ඉඩම 2009 වර්ෂයේ පටන් අපින් වගා කරලා ඒ වගේම විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් වෙලා ඒ විදිහට එළි වෙලා තිබිච්ච ඉඩමක් මේක. අටු පඳුරු සහිත භූමියකින් තමයි මේ ඉඩම සමන්විත වුණේ. ව්‍යාපෘති යෝජකයා සමග සාකච්ඡා කිරීමේදී ඔහු එකඟ වුණා. මෙහි තියෙන කටු පඳුරු ඉවත් කිරීමට අපි නැවත පරීක්ෂා කර බැලීමේදී භූමිය එළි කිරීමේදී ඒ කියන්නේ මේකේ තියෙන කටු පඳුරු ඉවත් කිරීමේදී යම්කිසි ආකාරයකට ශාකවලට විශේෂයෙන් කොහොඹ ගස් කිහිපයකට හානි වෙලා තියෙනවායි කියලා ඔවුන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ අනුව එම හානි කිරීම සම්බන්ධව ඔවුන්ට විරුද්ධව අදාළ නීතිමය ක්‍රියාමාර්ග අපි ගනු ලබනවා. පවතින නීතිමය රාමුවෙන් පිටත කිසිදු ක්‍රියාවක් සඳහා අපි අනුමැදීමක් හෝ අපි අවසරය ලබා දීමක් සිදු කරන්නේ නැහැ. මෙතනදී සිදුවුණේ වසර ගණනාවක් තිස්සේ එලි පෙහෙලි කර තිබූ ඉඩමක් ඵලදායී ව්‍යාපෘතියකට යොදා ගැනීම සඳහා පවතින ශක්්‍යතාවය අධ්‍යයනය කිරීම පමණයි අපි මෙතන කරලා තියෙන්නේ. එහෙම නැතුව කිසිම නීති විරෝධී කාර්යයක් මෙතන සිදු කරලා නැහැ කියන එක තාමත් වගකීමෙන් යුක්තව මම ප්‍රකාශ කරන්න කැමතියි. Next reports the next level news.